Hello guys, so ඉතින් කාලෙකණක් එක තමයි අද නම් දවසේ පටන් ගන්න ඕනේ. ලොග් එක රෙකෝඩ් කරන්න පටන් ගද්දී නම් හරියටම 2:00 විතර ඇති. දරා ගන්න බැරි සීතලත් එක්ක ජනෙල් ටික වහලා කර්ටන් ටිකක් දැම්මා. මෙහෙට නම් ඉතින් ඉරක් හදක් කවදාවත් දකින්න වෙන්නේ නැහැ. හැමදාම ඉතින් උදේ ඉඳන් හවස වෙනකම් ඇස්ස තමයි. එයා සිතින් මතක් වෙන ගම අකුණ එක දෙකකුත් ගහනවා. ටිකක් සැරේට හොල ගාවත් නම් මෙහෙට ඉතින් කරන්ට් එක සතියකට විතර නැති වෙනවා. බලන් ඉන්න ලස්සන view එකක් තිබ්බට හැබැයි ඉන්න නම් හරිම අමාරුයි. ඔය මම දැන් පෙන්නන්නේ අපේ ගෙදර මගෙන් පස්සේ ඉන්න ලොකු චණ්ඩිය. එයා කැමරාව දෙකව ගමන් හැංගෙන්න යනවා. එයාට කැමති විදිහට ඉන්න කියලා ඊළඟට මං යනවා මගේ සිරියහන් කබඩාවට. එක්සෑම් ළඟ හින්දා උදේ ඉඳන් පාඩම් වැඩ කරපු හින්දා මගේ මේසේ අම්මෝ හෙනට හැරි වෙලා. ඊළඟට මට හම්බුණා ඩයමන්ඩ් ඇතුළට දාලා හදපු චොක්ලට් එක. මේ හිචි චොක්ලට් කෑල්ල මමමයි කන්න ආසාවට අරගෙන ආවේ. ගත්ත ගමන් බෑග් එක අස්සට දාපු නිසා පොත්වලට හිර වෙලා චොරු මිටි කියලා තිබ්බා. එහෙම කියලා මේක අහකට විසි කරන්න බෑනේ ළමයි. ලොකු කම්පියුටර් කියනවා නෙමෙයි මේක රුපියල් 400ක් වුණා. ඒකයි මම මේක ඇතුළට දාලා තියෙන්නේ ඩයමන්ඩ් කියලා කිව්වේ. චොක්ලට් කෑල්ල රස බැලුවට පස්සේ තමයි අනේ මගේ රුපියල් 400 අපරාධි කියලා හිතුනේ. ඒ තරම් මේක රසයි. දැන් මම මේ ආයෙ හදන්නේ අපේ අම්මගේ කංකාරච්චිලත් එක්ක පාඩම් වැඩ වලට බහින්න. ඔයාලට මම ওই වෙලාව පෙන්නද්දි වෙලාව 3:05. මම ඔයාලට ඔන්න පෙන්නපු නෝට් මිටිය 6 විතර වෙද්දි බලලා ඉවරයක් කරන්න ඕනේ. හවසේ ටයිම් තියලා බයෝ පේපර් එකක් කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ සුබට පොත්ත නම් මම එහෙම දාලා හින්දා ඉල්ලක් ගහන්න ඉඩක් නැහැ. මම හිතුවා ඉස්සෙල්ලා මොන ටික පොඩ්ඩක් අස් කරගෙන ඉන්න. අස් කරා කියලා වැඩක් නැහැ. ළමයි උදේ විනාඩි 5ක් විතර වැඩ කරද්දී ආයෙත් අම්මෝ පිසිගේ පළවල්ලක් වගේ වෙනවා. ඔන්න දැන් නම් මම මගේ මේසේ අස් කරගෙන ඉවර. ඒත් ඉතින් අස් කරලා කියලා පාඩක්වත් නැහැ. නෝට් කොට දැක්කම නම් මට දෙවියෝ සිහි වෙනවා. බයෝ කරන්නේ ඒ දෙවලට අපු මුල් දවස්වල නම් මම හිතන් ඉන්නේ ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා. ෆිසික්ස් අමාරු නිසා මම ඒ වෙනුවට ඇග්‍රි තෝරගත්තා. මොනා කරන්නේ ඉතින්නේ අපිට පුළුවන් දේ අපි කරන්න. ඒවට නම් ඉතින් කට්ටිය 1000ක් කතා කියනවා. ඔයා මගේ වීඩියෝස් බලන්න අලුතෙන් එකතු වුණා නම් මම ඔයාව සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම ඔයාට ආදරෙන් ඉල්ලනවා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. මම මේ වීඩියෝ එඩිට් කරන වැඩ නම් කරන්නේ මට පොඩ්ඩක් ෆ්‍රී ටයිම් එකක් ආපු ගමන්. එක්ක කොයි හරි යන වෙලාවක එහෙම නැත්නම් කැම කන වෙලාවක තිබුණ වෙලාවක වගේ වෙලාවට තමයි මම නම් මේ වීඩියෝස් එඩිට් කරන්න බලන්නේ. මොකද මගේ ඒ දවල් එක්සෑම් එක ළඟ හින්දා මට ඒවට වෙනම ටයිම් එකක් වෙන් කරන්න විදිහක් නැහැ. කො බලන්න මේ පාරේ ඒ දවල් කරන සෙට් එක දාගෙන යන්නකෝ පහලින් කමෙන්ට් එකක්. මමත් මේ ටයිම් ටේබල් එකත් අයගන්න නිසා ගිනි රත් වෙලා වැඩ. මගෙන් බයෝ ඉගෙන ගන්න කෙනෙක් නැති නිසා ඔන්න ඉස්සරහ තියෙන විද්‍යාවට උගන්වීම තමයි මගේ රාජකාරිය. ඒ ලෙවල් පේපර් එක ලියන්න දුන්නා නම් තව අවුරුදු 5කින් විතර එයාටත් හොඳ ඩිග්‍රී එකක් තියෙනවා. ඒ තරම් දේවල් මම ওই විද්‍යාවට උගන්වලා තියෙනවා. ඔය ඉන්නේ අපේ ගෙදර ඉන්න නියුන් ඩබල් එකකින් එක්කෙනෙක්. මෙයා පොඩි කාලේ ටිකක් ඈත තියෙන ගෙදරකට අරගෙන ගියා. මගේ චරිත සතියේ හොඳ නැහැ කියලා ඊයේ දවල්ද කොහෙද මන්ද මෙයා ආපහු අපේ ගෙදරට ගෙනහලා දාලා තිබ්බා. මොනා කරන්නේ ඉතින් විසි කරන්න යන්නේ. එයාගේ නැටුමුකුත් බලලා ඊළඟට අපි යන් අපේ පාඩම් වැඩ වලට ආයෙම. ඒ ලෙවල් කිව්වට ඉතින් මේකත් සෙල්ලමක් නෙමෙයි. ඒ ලෙවල් කල් දැම්මම දැම්මත් අපි අපේ වැඩේ ඉවරයක් කරන්න පැලමයිනේ. ඒ නිසා ඉතින් මම ඔන්න ඔය වැඩේ හිතන්නේ නැතුව ඒ වැඩේ ටික ඉවරයක් කරගන්න පුළුවන් තරම් try කරනවා. මම පාඩම් කරන වෙලාවට අපේ ගෙදර මිනිස්සු කන් වලට අබ ගහගෙන තමයි ඉන්නේ. හේතුව නම් කියන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවනේ. ඒ ලෙවල් එක්සෑම් එක ඉවරනාට පස්සේ තමයි යාළගේ කන් වලට පොඩි මහලි සහනයක් දැනෙන්නේ. එතකන් ඉතින් ওই කන් කරච්චලේ හැමදාම අහගෙන ඉන්න වෙනවා. වීඩියෝ එක පොඩි වුණාට දැන් නම් ඉතින් පැය දෙකක් විතර ගිහිල්ලා. දවල්ටත් වඩා වැස්ස තවත් සැර වෙලා. දැන් නම් ඉතින් ලොකු නිදිමතක ඩවුන්ලෝඩ් වෙගෙන එන්නේ. ඒත් ඉතින් ඒ ලෙවල් එක්සෑම් එක මතක් වෙද්දි තරු විසිකනවා. මේ වැස්ස නම් ඉතින් කවදා අඩු වෙයිද කියලා හරියටම කියන්න බෑ. ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න ආදර්ශ ගොඩාක් තියෙනවා. එකක් තමයි ඉතින් උදේ ඉඳලා වැස්සක් කම්මැලි නැතුව තමන් පාඩම් වලට අතපසු කරගන්නෙත් නැතුව ඒ වැඩ ටික ඉවරයක් කරන එක. මම ඔයාලට ඔය ඇසල කඳුළු පුරවගෙන ඉන්න එකෙන් අදහස් කරන්නේ මට පාඩම් කළා ටිකක් මහන්සියි කියලා. ඒ බොරුවනේ. පැය දෙකක් වැඩ කළා කියලා මහ ලොකු මහන්සියක් වෙන්න දෙයක් නැහැ. මම සාමාන්‍යයෙන් පැය 8ක් 10ක් අතර වෙලාවක් දවසට වැඩ කරනවා. හැබැයි දැන් නම් ඊට වඩා වැඩි. මොකද ඒ ලෙවල් එක්සෑම් එක ළඟ හින්දා මට හිතුණා ඊට වඩා පැය ගාණක් වැඩ කරන්න ඕනේ කියලා. දැන් නම් මම නෝට් එක බලලා ඉවරයි. ඊට පස්සේ මට තියෙන්නේ මම ටයිම් තියලා කරන්න හිතාගෙන ඉන්න බයෝ පේපර් එක කරන්න. කවුරු කොහොම මොන දේ කිව්වත් අපි අපේ අනාගතේ සාර්ථක කරගන්න ඉතින් මේ අධ්‍යාපනය කියන දේ ගොඩක් වැදගත්. මම හිතන විදිහට. අපි අද මහන්සියෙන් වැඩ කරන විදිහ අනුව තමයි අපි අනාගතේ තීරණය වෙන්නේ. ඉතින් ඔයාලට මේ ඉගෙන ගන්න පොඩි කාලේ ඒ දේවල් හරියට කරගෙනවා. අපි අනාගතේ සාර්ථක කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වැඩ ටික ඔක්කොම ඉවර වෙද්දී වෙලාව 5:14ටත් වෙනවා. එහෙනම් මම මගේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා මගේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයිත් මම මේ වගේ අලුත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනකම් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. එහෙනම් මම අතට ගිහිල්ලා එන්නම්. බයි බයි.